Yeah. අවුරුදු 2000 ගානකට කලින් ග්‍රීසියේ පයිතගරස් හොයාගත්ත දේ අද උදෑසර ආයෙ මතක් කරනවා අහගන්න. ප්‍රිකෝනේ හැඩය බලපන් සජුකෝනිද අංශක 90ක් එතන තියෙනවද එහෙනම් බය වෙන්න දෙයක් නෑ මචං පයිතගරස් අයියා ළඟට එන්න දැන් සජුකෝනයට ඉස්සරහින් ඉන්නේ කර්ණය ඌ තමයි මේ රූපේ ලොකුම චරිතය අනිත් පාද දෙක ළඟින් තියාගන්න දැන් තමයි සූත්‍රය පටන් ගන්නේ අහගන්න. කර්ණේ වර්ගය තනියම රජවයි අනිත් පාද දෙකේ වර්ග එකතු වෙයි පාද දෙකේ වර්ගවල එකතුව සමානයි කර්ණේ වර්ගය ඒක නම් නියතයි වර්ගය සමානයි වර්ගය තන බී වර්ගය වර්ගය සමානයි වර්ගය තන බී වර්ගය මේක තමයි පයිතගරස්ගේ මන්තරය මේක තමයි පයිතගරස්ගේ මන්තරය ගේයක් හදන්න මේක ඕන වෙනවා ඉනි මග තියන්නත් මේක ඕන වෙනවා ගණිතය පොතේ විතරක් නෙවෙයි මචං ලෝකෙම දුවන්නේ පයිතගරස් මතින් උදය සරගේ පන්තියේ ගණන් හදද්දි මේ සූත්‍රය දපන් බය නැතිව මල්ලි උත්තරේ එනවා ඉබෙටම නංගි ඉපසට පික්ස ඔයල් අපි ගොඩ දානවා උදය සරක පයිතගරස් ගොඩ දානවා උදය සර් mathematics let's go කර්ගය වර්ගය තනියම රජ වෙයි අනිත් පාද දෙකේ වර්ග එකතු වෙයි පාද දෙකේ වර්ගවල එකතුව සමානයි කර්ගය වර්ගය ඒක නම් නියතයි වර්ගය සමානයි වර්ගය තන බී වර්ගය වර්ගය සමානයි වර්ගය තන බී වර්ගය අපි ගොඩ දානවා උදය සර් එක පයිතගරස් ගොඩ දානවා Udaya sir, mathematics.